සමාගමේ සභාපතිවරයා ඉල්ලාසීමක් සිද්ධ වේවිද? මොකද එතන අර හඬපටයක් පිළිබඳ සහ එතනත් ප්‍රශ්නයක් මතුණානේ. ඒක සම්බන්ධයෙන් යමක් සිද්ධ වේවිද නැත්නම් මේ ඉල්ලාසීම් දෙක විතරද සිද්ධ වෙන්නේ? මේ පරීක්ෂණය විධිමත්ව සහ විනෝදභාවයෙන් යුක්තව සිදු කිරීම සඳහා රජය පැත්තෙන් සිදු කරන මැදිහත් වීම තමයි අතර අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස්වීමෙන් සිදු කළේ. පරීක්ෂණය විමර්ශනය සිදු වෙනකොට ඒ අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන් තීන්දුව ගනීවි. එහෙම නැතුව මේ මොහොතේදී අනිකුත් අය ඉල්ලා අස්වෙන බවට දැනට එහෙම තීන්දුවක් නැහැ. පරීක්ෂණ විමර්ශන සිදු වෙනකොට ඒ අදාළ විදිහට ඒ අනුව කටයුතු සිදු වේ. කොහොමත් CID එක මගින් නිරීක්ෂණයක් මත තමයි ගල්ලංගුරු සමාගම කටයුතු කරන්නේ. ඒ නිසා එතන කටයුතු වලට කිසිදු ආකාරයකට වැරදි විදිහට කාටවත් මැදිහත් වෙන්න බෑ. ඒ කියන්නේ CID එක ගල්ලංගුරු සමාගමේ දැනට දැන් සීල් කරලා තියෙනවා කියනවා. නමුත් ඉදිරියේදී වෙන කටයුතු අධීක්ෂණය කරමින් තමයි කරන්නේ නේ. ඔව්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. හරි. එමෙතුමා මේ බාල මෙච්චර කලක් බාල ගල්ලංගුරු හින්දා අපිට ඩෙෆිසිට් එක කියන්නේ ගල්ලංගුරු මදි වෙනවා ඊළඟ සීසන් එකට. ඒ කොහොමද සපුරා ගන්නේ? අපිට ගල්ලංගුරු නැව් දැනට 22ක් එනවා. දැනටත් 16 15 නැව් ටික ඇවිල්ලා තියෙන්නේ. තව ඊළඟ සමාගමකින් අපේ ඉමර්ජන්සි ටෙන්ඩර් එකෙන් තව ගල්ලංගුරු නැව් 5ක් එනවා. ඉතින් අපිට ගණනය කිරීම වලින් දැනට ඇවිල්ලා තියෙන්නේ ආදාළ ප්‍රමාණය ප්‍රමාණවත් වේවි කියලා. ඒක සාමාන්‍යයෙන් කියනවනේ ඒප්‍රිල් 30ට කලින් එන්න ඕන කියලා. එහෙම නැත්නම් අර රෆ් සී හින්දා අපිට බාගන්න බෑ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඔව් ඒක කොහොමද පසුගිය අවුරුදු වල වාර්තා බලනකොටත් අපි සමහරවිට ජුනි මාස දක්වා බාලා තියෙනවා. කියන්නේ අපි දැනට තියෙන කාලගුණ වාර්තාත් එක්ක අපි බැලුවම අපිට තව ටික කාලයක් ගල්ලංගුරු නැව් ටිකක් ගොඩ බා ගන්න පුළුවන් වෙයි. ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන දිනය හෝ ගල්ලංගුරු නැව් ගොඩ බෑම පිළිබඳව එම නිශ්චිත ෆික්ස් කරපු ටයිම් ෆ්‍රේම් එකක් නෙමෙයි තියෙන්නේ. මේ ගල්ලංගුරු ප්‍රසම්පාදනය සහ ආනයනය කළමනාකරණය කිරීම සඳහා කටයුතු කරමින් යනවා. එතකොට දැන් මේකේ ප්‍රශ්න තිබෙන්නේ ඔබ අහන ප්‍රශ්න ඇතුළු ප්‍රශ්න ගණනාවකට රාජ්‍ය පැත්තෙන් විවිධ අවස්ථාවල පිළිතුරු ලබා දීලා තිබෙනවා. කොහොමද මේ ගල්ලංගුරු ගෙන්වාගෙන අඛණ්ඩ විදුලි සපයීමක් ලබා දෙන්නේ කියන එක. මේ ජනාධිපති විමර්ශන කොමිසමේ ඔබට තිබෙන අවස්ථාව තමයි මාධ්‍ය දිනවල ඔබටත් දැන් මෙතුවක් කාලයක් මේ දීපු උත්තර සම්බන්ධයෙන් ඔබට තවත් ගැටලු තිබෙනවා නම් ඔබටත් සමහර විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් ඕනෑම කෙනෙකුටත් ගිහිල්ලා මේ විමර්ශන කොමිසම ඉස්සරහා දැන් තමන්ගේ තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. තමන්ට තිබෙනවා නම් අක්‍රමිකතාවයන් පිළිබඳව දැන්ට පවතින තොරතුරු වඩා වැඩි තොරතුරු ඒවත් ඉදිරිපත් කරන්න හැකියාවක් පවතින නිසා මම හිතනවා මේක හොඳ අවස්ථාවක් මාධ්‍යවේදී ඔබටත් ගිහිල්ලා තොරතුරු මේ විමර්ශන කොමිසමේ ඉදිරිපත් කරන්න. තොරතුරු ඉදිරිපත් කරන්න විතරද අවස්ථාව තියෙන්නේ. මම හිතන්නේ මීට කලින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වගේ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවක් තිබ්බා. ඒකෙදී අපිට වාර්තා කිරීමේ අවස්ථාවක් තිබ්බා. මේ වාර්තා කිරීමේ අවස්ථාවත් මේකෙදී තියෙනවද ඒ විදිහටම? තියෙනවා. පැහැදිලිව වාර්තා කරන්න පුළුවන් මේ විමර්ශන ජනාධිපති විමර්ශන කොමිසමේ සමාජිකයන් වන විනිශ්චයකාරවරුන් තීන්දුව කරන සමහර අවස්ථා තිබෙනවානේ ඔවුන්ට විමර්ශනයට බාධා වන තොරතුරු සම්බන්ධයෙන් හරුණාම ඊටු සියලු තොරතුරු මාධ්‍යවේදීන් හැටියට ඔබට ගිහිල්ලා බලාගෙන ලියාගෙන ජනතාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක්. ඔව් අපිත් ඒක වාර්තා කරද්දිත් අපිට එළියට යන්න කියපු අවස්ථා තිබ්බා. නෑ ඒකට විශේෂ ප්‍රතිපාදනයක් තියෙනවා. සමහර සංවේදී මොනවා හරි කරුණු තියෙනවා නම් ඒ පිළිබඳ ඒ ආකාරයට කටයුතු කරන්න කොමිසමට බලය තියෙනවා. නැත්නම් පොදුවේ විවෘතයි. මේක පූර්ණ බලති ජනාධිපති කොමිෂන් සභාවක්. එතකොට මේක නිර්දේශ විතරක් නෙවෙයි එතනින් එහාට ගිය නඩු පැවරීම් ආදිය පවා කරන්නට පුළුවන්කම තියෙනවා. පොඩ්ඩක් පැහැදිලි කරොත් ඒ සම්බන්ධයෙන්. ප්‍රජා අසක්නතාවයේ පිළිබඳ තීන්දුවක් ආවොත් නිර්දේශයක් ආවොත් ඒ පිළිබඳ අවසන් තීරණය ගන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් ඒ අනුව කටයුතු සිදු කිරීම වෙනවා. ඊට මෙහා දඬුවම් ලබා දීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් වෙනවා නම් සාමාන්‍ය තියෙන නීති ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ කොමිෂන් සභාවේ මේ වෙනකොට නම් කරලා ඉන්න තුන්දෙනාම අධිකරණ ක්‍රියාවලිය තුල මේ වෙනකොට සක්‍රියව ඉන්න තුන්දෙනෙක්. එතකොට ඔවුන්ගේ අධිකරණ කටයුතු වලටත් යම් යම් බලපෑම් වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේක රැස්වීම සම්බන්ධයෙන් ඒ කියන්නේ සතියකට දිනක් හෝ දෙකක්ද එහෙම නැත්නම් මොන විදිහේ ක්‍රමවේදයක්ද ඒකට ක්‍රියාත්මක වෙන්නේ?
මෙහෙමයි. මේ පත් කරන තුන්දෙනාට පූර්ණ කාලීනව මේ කොමිසමේ කටයුතු වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර්ධකාලීනව අධිකරණ කටයුතු කරමින් මැදිහත් වෙන්නත් පුළුවන්. ඒ අයිතිය එතුමන්ලාට තියෙනවා. කොහොම වුණත් මේ පිළිබඳ දැනුම් දීම උනාට පස්සේ අග්‍රවිශකාරතුමා ඇතුළු ස්වාධීන අධිකරණ සේවා කොමිසම අනු කොමිසම මේ පිළිබඳ ඒ අධිකරණ කටයුතු වලට මේගොල්ලෝ තියාගන්නවද සම්පූර්ණ නිදහස් කරනවද කියලා තීරණය එතනින් ගන්නවා. එතුමන්ලටත් පුළුවන් සම්පූර්ණ නිදහස් වෙනවද නැද්ද කියලා තීරණය කරන්න. ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා එතුමන්ලා සම්පූර්ණ නිදහස් වෙලා මේ පරීක්ෂණයට පූර්ණ කාලීනව මැදිහත් වෙලා කටයුතු කරයි කියලා අග්‍රවිශකාරතුමා මේ ඇයට අවශ්‍ය කරන නිදහස ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඇමතුමාගේ සහ ලේකම්වරයාගේ ඉල්ලාස් වීම සම්බන්ධයෙන් වෙන කවුරු හරි පත් කරනවද මේ පුරප්පාඩුවට? ඒකට බලන්න එතකොට මේ නියෝජ්‍ය ඇමතුමා වැඩ බලනවද දැන් ඉදිරි දවස් කිහිපේ නැත්නම් අනිවාර්යයෙන්ම අමාත්‍යවරයෙක් පත් කරනවා ලේකම්වරයෙක් පත් කරනවා. විජිත හේරත් අමාත්‍යතුමා කියනවා මේ බලශක්ති අමාත්‍යවරයා පෞද්ගලිකව නැත්නම් Tamanට ලාභ ලබා ගැනීමේ අරමුණින් දූෂණයක් හෝ මෙවැනි වරදක් කරලා නැහැ කියලා. එතකොට කොහොම හරි අවසානයේ රජයට පාඩුවක් වෙන විදිහට තමයි යම් කිසි දෙයක් වෙලා තියෙන්නේ. මීට පෙර පැවති රජයන් වලදී පුද්ගලිකව මේ දූෂණයක් කරා කියලා නෙමෙයි ගොඩක් වෙලාවට චෝදනා එල්ලුනේ. හැම වෙලාවෙම රජයට පාඩුවක් සිදු කළේ යයි චෝදනාව මත තමයි මේ සියලු කාරණා මීට පෙරත් සිදු වුනේ. එතකොට මේ කාරණේදීත් අවසානයේදී රජයට පාඩුවක් නේද වෙලා තියෙන්නේ? ඒ පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාවෙන් අපිට දැක ගන්න පුළුවන්. ඒව කියන ඒවා පුද්ගලිකව එහෙම දේවල් කරාද නැද්ද? ඒවා එක එක්කෙනා කියන එක නෙමෙයි. දැන් මේ කොමිසමේ සම්පූර්ණ පරීක්ෂණය කළා කලින් හිටපු ඇමතිවරු පෞද්ගලික ලාභ ප්‍රයෝජන පිළිබඳවම කටයුත්තක් කරාද කියන එක තහවුරු වෙයි. අපි වගේ කියනවා මෙතනදී එහෙම දෙයක් වෙලා නැහැ. අපේ ජයකොඩි ඇමතුමා එහෙම දෙයක් කරලා නැහැ කියන එක අපි නැවත අවධාරණය කරනවා. ඒ සහතිකය අපි ගන්නවා. ඒක පරීක්ෂණයට ඉඩ තියෙනවා. ඇමතිතුමා එහෙම නොකලට රජයට නෙමෙයි අතට රටේ ජනතාවට පාඩුව කියන්නේ රටේ ජනතාවට තමයි ඇත්ත ගත්තොත් තියෙන්නේ. ඒ පාඩුව පියවා ගන්නත් අපි දැන්ටමත් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අපි අදාළ සමාගමෙන් දැන්ටමත් ඒකට දඩමුදලක් විදියට අය කරගෙන තියෙනවා. තව ඉදිරියට ගන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙම එකකුත් තියෙනවා. නමුත් පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒක අවසානයේදී ජනතාවට අපි ඒක බොහොම පැහැදිලිව ඉතින් ගොඩක් අවස්ථාවල කියලා තියෙන දෙයක්. තරකල් කමිෂන් වලට පත් කරේ විශ්‍රාමික විනිසුරුවරු. මෙදා පාර සක්‍රීය විනිසුරුවරු පත් කරලා තියෙනවා. මම මෙතුමා අපේ එකේ දිගුවකට යන්නේ. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? එහෙමයි දැන් අධිකරණය තුල සේවය කරන විනිශ්චයකාරවරු පත් කරා මේකේ විශ්වාසනීයභාවය වැඩි. මම විපක්ෂයේ සමහරු ජනාධිපති පූර්ණ බලති ජනාධිපති කොමිෂන් එකක් පත් කරනවා කියලා කියනකොට අද මේ විනිශ්චයකාරවරු තුන්දෙනා කවුද කියලා ඉදිරිපත් උනේ. නමුත් ජනාධිපති කොමිෂන් එකක් මෙහෙම පත් කරනවා කියනකොටම සේවය කරන විනිශ්චයකරුවන්ගෙන් මන්දුර විපක්ෂයෙන් කියනවා මේ මොකද්ද හොරාගේ අම්මගෙන් පේන අහන්න යනවා. ඒ කියන්නේ විපක්ෂයේ සමහර മന്ത്രിවරු දැන් මේ ඉන්න අධිකරණයේ වැඩ කරන විනිශ්චයකාරවරු මේ මුළු පද්ධතිය පිළිබඳව මම ඒතකොට ඒ චෝදනාව කරන්නේ. දැන් විශ්‍රාමික විනිශ්චයකාරවලට වඩා ඒකයි මෙතන තියෙන වැදගත්කම. ජනාධිපතිතුමා පත් කළා තිබෙන්නේ දැනට සේවයේ නියුතු විනිශ්චයකාරවරු. එකෙන් අර ක්‍රෙඩිබිලිටි එක සම්බන්ධ කාට හරි ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් නම් නැත්නම් ඒ ප්‍රශ්නෙට කිසිම ඉඩක් හම්බෙන්නේ නැහැ. මොකද තුන්දෙනාම සේවයේ නියුක්ත විනිශ්චයකාරවරු. ඒත් ඔවුන් මේ විභාගයෙන් පස්සේ මේ මාස 6න් පස්සේ ඔවුන් වෙනත් ආය අධිකරණ කටයුතු නිරත වෙන උදවිය. ඊට කලිනුත් ඒ නිසා මම හිතනවා මේක විශ්වාසනීයභාවය තහවුරු කිරීම සඳහා කරව පියවරක් විදිහට තමයි අපි දකින්නේ. අර ඔබතුමිය කිව්ව එක වැරදි කතා ප්‍රශ්නය. ආණ්ඩුවට පසුගිය කාලෙදිත් ආණ්ඩුවට රජයට තමයි පාඩු වුණේ. රජයට පාඩු වුණාට විතර අමතරව පසුගිය කාලේ තව දෙයක් වුණා. ඒ පාඩුව කොහෙටද ගියේ? ඒ පාඩුව තමයි කෙහෙලේලාගේ මේ නඩුවල එළියට එන්නේ. ඇපාර්ට්මන්ට්ස් විදියට ටොන් ගණන් සල්ලි විදියට. ඒ රජයට පාඩුව විතර නෙමෙයි. ඒ පාඩුව ගියපු තැනක් තිබෙනවා. මෙතන අපි
විජිතමතුමා පැහැදිලිව ප්‍රකාශ කරපු දේ තමයි මෙතන එහෙම එකක් නෙමෙයි තිබෙන්නේ. මෙතන අපි හොඳින්ම දන්නවා. අපි පාර්ලිමේන්තුවෙත් මේක ඇති වෙන්න කිව්වනේ. ඒ කියන්නේ තිබිච්ච කැඳවපු ටෙන්ඩර් කරපු ක්‍රියාවලිය වෙනස් කළාද? නෑ. තිබිච්ච ක්‍රියාවලියම තමයි කළා තිබෙන්නේ. ඇමතිවරයා මොන හරි නිශ්චිත මැදිහත් වීමක් කළා තියෙනවද? ඒ මොනවත් කළා නෑ. හැබැයි ගෙනාව ගල් අඟුරු වල උපදින බල ශක්තිය අඩුවක් තිබෙනවා. ඒ පාඩුව එකෙන් පාඩුවක් වෙනවා. කියන්නේ ටෙක්නිකලි පාඩුවක් වෙනවා. හැබැයි ඒ ටෙක්නිකලි වෙලා තියෙනවා. නමුත් ඒක ඉතා පැහැදිලිව ඔබතුමිය දන්නවා මේ පාරිභෝගික කටයුතු පිළිබඳ PUCCH මහජන උපයෝගිතා කොමිසම ඉතා පැහැදිලිව කිව්වා ඔවුන් විදුලි බිල මේක එන්නේ විදුලි බිලටනේ. මේක විදුලි බිල ගණනය කරාමේදී කිසිසේත්ම මේ ගල් අඟුරු වල බල ශක්ති ප්‍රමාණය අඩු වීම නිසා එන අඩුවක් තිබෙනවා නම් ඒක කිසිසේත්ම විදුලි බිලට එකතු කරන්නේ නැහැ කියලා. ඊට අමතරව තමයි නියෝජ්‍ය ඇමතුමා පාර්ලිමේන්තුවේ කියව ප්‍රකාශ විදියට ආණ්ඩුව සතුව කියන්නේ විදුලි බල අමාත්‍යාංශය සතුව ඒ ගල් අඟුරු ආනයනය ගෙනාපු සමාගමෙන් ආසන්න වශයෙන් රුපියල් කෝටි 915කට ආසන්න ප්‍රමාණයක් රඳවගෙන තිබෙනවා. දැන් මේක ගණනය කරලා තිබෙනවානේ පාඩු වෙන්න පුළුවන් කියලා මිලියන 8000. මේ ගණනය කරලා තිබෙනවා මේ නැති වෙච්ච බල ශක්ති ප්‍රමාණය නිසා ඒ නැති වෙච්ච ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අද තියෙන ඩීසල් මිලට කැල්කියුලේට් කරොත් ඒ විදුලිය සහ මුලින්ම ඩීසල් වලින් ඉපයුවොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් මේක එන්න පුළුවන් worst case scenario. අන්තිම නරකම තත්ත්වය තමයි මොකද්ද? මේ අධික ඩීසල් මිලට ඩීසල් වලින්ම මේ නැති වෙච්ච ටික උපයාන්න ගියොත් උත්පාදනය කරන්න ගියොත් මිලියන 8000ක් පාඩු වෙනවා කියලා. කෝටි 800. හැබැයි අපි ළඟ කෝටි 915ක් තිබෙනවා. ඒ නිසා මේකේ කිසිම පාඩුවක් ජනතාවට එන්නේ නැහැ. විදුලි බිල ගණනය කරන්න බලය තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසමට උන් වාර්තා කරලා තිබෙනවා. ඒක කොහෙත්ම පවරන්නේ නැහැ, එකතු කරන්නේ නැහැ කියලා විදුලි බිලට. ඉතින් ඒ නිසා මේකෙන් පාඩුවක් වෙලා තිබෙනවා. දැන් ඇත්තට මේ පාඩුව වෙන්නේ සමාගමට. දැන් මොකද අවසානයේ දඩගවල තියෙන්නේ ඒගොල්ලන්ගේ බැඳුම් මොනවාද ඒගොල්ලන්ගේ මේ බොන්ඩ් තියන් තිබෙන්නේ ඒ නිසා කාටවත් දැන් මේකේ වෙන කාටවත් පාඩුවක් වෙන්නේ ප්‍රමිතියෙන් යුක්ත ගල් අඟුරු සම්පාදනය කරන්න බැරි වෙච්ච ගල් අඟුරු සමාගමකට තමයි ගල් අඟුරු පිටරට සමාගමකට තමයි මේ පාඩුව යන්නේ. ජනතාවට එන්නේත් නැහැ, ආණ්ඩුවට එන්නේත් නැහැ. ඇමතුමා මේකේ